ප්‍රතිඵලවලට පසු දවසේ කාටුන් මේ කාටුන් පෙළයි ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. ආරම්භයේ ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් කාටුනෙන්. දේශපාලකතුමෙක් ඇවිල්ලා කියනවා සරදම්ට අපි මාකට් කළේ මහින්ද මහත්තයව කියලා. එතකොට සරදම් කියනවා ඒ වුණාට හිටපු තැනත් ආසන අඩු වෙලා ආපු තැනත් ආසන අඩු වෙලා නේද කියලා. මේ බලන්න එන්න කවියක් ලංකාදීපේ තලන්ගේ අනේද කියන්නේ. මෙන්න කවිය. සටනක් මෙහෙවා දැනෙනා ලෙස ඇඟට බෙදුවත් දෙගොල්ලන්ටම හරහට දිගට යාගත නොහැකි විය ජය කණුවේ ළඟට ඉනි කැපුවා වාගේ JVP ගඟට ජයපේ ගඟට ඉනි කපලාද. දැන් සමහර අපේක්ෂකයන් ඔබ ළඟට ආවා වැඳගෙන ආවේ. ඒ අපේක්ෂකයන් ජයග්‍රහණය කර තිබෙනවා නම් මෙතනින් එහා කොහෙද ඉන්නේ? මෙන්න හොයාගන්න පුළුවන් නම් ලංකාදීපේ 30 හිනාවැස්ස. අපේ රටේ අහිංසක අසරණ ජනතාවට කැරට්ටලයක් දීලා ආපු වාහනේ මේක පිම්මේ ගිල්ලිලා යනවා ඡන්දෙන් පස්සේ ඔබ පැමිණි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම් කියලා ඡන්දදායකයාට දැන් කැරට්ටලේ කකා ඉන්නයි වෙන්නේ. මොනතරම්නම් පොරොන්දු දීපු අපේක්ෂකයන් ඉන්නේ නැද්ද? ඊළඟට බලන්න මේ තියෙන්නේ දිවයින පත්තරේ සුමතිපාල ජෝතිපාලගේ සමයන්. මේ කාන්තාවන් දෙදෙනාගේ කතාබහ. එක කාන්තාවක් කියනවා 70%ක් ඡන්දය දීලා කියලා. ඒකට තව තියක් දීලා නෑ නේද? අනිත් කාන්තාව කියනවා කසාද බඳිද්දි ලක්ෂ 2ක් ගන්න, නිවාස ගන්න, රැකියා ගන්න, ලාභෙට බඩු ගන්න 30%ක් කැමති නෑ වාගේ කියලා. ඒ කියන්නේ 30%ක් දීලා නෑනේ අය මොකේටවත් කැමති නෑ වගේලු. දැන් අර මම නැවත ඔබට කියන්නට ඕනේ අපේක්ෂකයන් වැඳ පුදාගෙන ඔබ ළඟට ආව නේද? දැන් කාටද වඳින්න වෙලා තියෙන්නේ? මේ ජේ වික්‍රමගේ Facebook. මේ බලන්න දැන් ජයග්‍රහණය කරපු කෙනෙක් ළඟට ගිහිල්ලා අපේ රටේ අහිංසක ඡන්දදායකයෙක් වැඳලා කියනවා ඔබතුමා දිනුවේ අපේ වාසනාවට ඔබතුමාට ජය වේවා කියලා. ඒතකොට දැන් දිනපු කෙනා කියනවා එහෙම වෙන්නේ කොහමද බං මම දිනුවේ මගේ වාසනාවට කියලා. ඔන්න තත්ත්වය වෙනස් වෙන ආකාරය. දැන් ඊළඟට තවත් කෙනෙක්ට මල් මාලයක් දාලා තිනවා. දාන්න ඕනි කෙනෙක්ට මල් මාලයක් දාලා. ඒ කාටද බලන්න දිවයිනේ උදේ විමලසිරිගේ කාටුනේ. මෙන්න අපේ රටේ අහිංසක ඡන්දදායකයන් බංකුකුත් තියලා උස මදි නිසා දැවැන්ත මල් මාලාවක් දාලා මැතිවරණ කොමසාරිස්තුමාට ආදරේ නාමයෙන් උණුසුම් හාදුවක් දෙනවා උම්මා කියලා. මැතිවරණ කොමසාරිස්ගේ භූමිකාව කැපී පෙනෙන සාධකයක් බවට මෙවර මැතිවරණයේදී පත් වුණා. ඊළඟට ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්ල බලන්න. ඔබ දන්නවා බදුල්ලේ ආසන සන්ධානයට අහිමි වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඩිලාන් පෙරේරා මහතාට හාලියල බදුල්ලා අහිමි වෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඩිලාන් පෙරේරා මහතා ඇඳන් හිටපු කලිසම ගලවලා දුවන ගමන් රාජදාස පස්සෙන් එනවා සර් මේක අරගෙන යන්න කියලා. මොකක්ද අරගෙන එන්නේ? වස බෝතලය දෙනවා ඒකත් අරගෙන යන්න කියලා ආරයා ඇඳුම් උනා දාලා දුවනවා. කෝ සරත් පොන්සේකා මහතා අන්ත දැවැන්ත පරාජයක් නේද හිමි වුණේ. ලංකාදීපේ තලන්ගේ ඒතුමා කාටුනේ මේ. ඒතුමා ගිහිල්ලා සරත් පොන්සේකා මහතාගේ ගෙදරට සර්ණන් නූලෙන් බේරුණා නේද කියලා කියනවා. එකපාරට පුදුමෙන් අහනවා සරත් පොන්සේකා මහතා කොහොමද මිනිහෝ මම බේරුණේ කියලා. ඇයිස බැරි වෙලාවත් දිනුවනම් අර දෙනවා කියපු හාල් කිලෝ 2 දෙන්න ගිහින් සර්ට බෙල්ලේ වැලදා ගන්නන වෙන්නේ කිව්වම අර බලන්න හොඳට කැරකෙවනවා තරු විසික් වෙලා අතත් පහලට වැටලා තිනවා. මම හිතන්නේ ඊටම දැවැන්ත පරාජයකට ලක්වීමක් සිදු වුණා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. ලංකාදීපේ තිලකගේ තුන්මන්සල කවිය මෙන්න. මේ පද පේලි 4. ජනපතිතුමා මහ මැතිවරණයේ මැද්දේ බල පෙන්නා වැඩිපුර නොකරම සද්දේ අවසන් කරන්නට පිළිතුල තිබූ යුද්ධේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කර දැමුවා ෆුල් සුද්දේ. හිටපු ජනාධිපතිනිය මැතිවරණයට කලින් කිව්වා ඕනෙම සතෙකුට ඡන්දය දෙන්න කියලා. ස්වාරිස්ට දැන් ඡන්දෙන් පස්සේ ප්‍රශ්නයක්. දාස් සහපුවලානගේ ස්වාරිස් මෙන්න. චන්ද්‍රිකා නෝනා ඉන්නවා. චන්ද්‍රිකා නෝනව පහු කරලා පොළොන්නරුව පැත්තට ගිහිල්ලා ස්වාරිස් අහනවා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සර් දැම්මෙත් සතෙකුටද කියලා. සර් දැම්මෙත් සතෙකුටද කියලා ඒ ස්වාරිස්ට තියෙන ප්‍රශ්නය. මේ අද පත්තරේ අවන්ත ආටිකලගේ කාටුනය. මෙන්න තරඟය. මේ තරගේ ජයග්‍රහණය කාටද? එක පිළක ඉන්නවා අනුර කුමාර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමගින්. අනිත් පිළේ මහින්ද රාජපක්ෂ මහතා ඉන්නවා.
මේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උඩ පැනලා ඩෑෂ් පහරක් එල්ල කරනවා. එය රැක ගන්නට නොහැකිව ගිලිහෙන ආකාරයක් දක්නට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පැත්තෙන්. පරාජයත් සමගින් වාඩුව ගන්නට මහින්ද රාජපක්ෂ මහතා හොයන්නේ කාවද? අවසන් කාටුනය දෙන්නෙක්ව හොයාගෙන යනවා. පුළුවන් නම් කවුද කියලා හිතන්න මේ හොයාගෙන යන දෙන්න. දැන් දැනගන්න පුළුවන්. ලංකාදීපේ දාසගේ කාටුනේ අවසානයේට සිය නිදිහනෙන් නැගිටලා මහින්ද රාජපක්ෂ මහතා පරාජයෙන් අනතුරුව හොයාගෙන යනවා කාවද? කෝ මුන් දෙන්න කියලා පොල්ලක් කරන් පහර දෙන්නටයි හොයාගෙන යන්නේ සරමත් උස්සලා. බලන්න කාවද හොයන්නේ? හොයන දෙන්න කොහෙද ඉන්නේ? මහින්ද රාජපක්ෂ මහතාගේ නිදිහන යටමයි දෙන්න ඉන්නේ. එක්කෙනෙක් 100 පින් කැටේ අරගෙන ඉන්නවා, අනිත් එක්කෙනා ජංගම දුරකථන දෙකක් තියාගෙන ඉන්නවා. උදයයි විමලේ දින්නේ දෙන්නව හොයනවා කොමුන් දෙන්න කියලා. දෙන්න ඉන්නේ තමන්ගේ මෑද යට. සමගන්නම් අපි හැමෝම මේක